අයුබෝවන් සුබ දවසක් ඔය දරුවන්ට. අද අපිට කතා කරන්න තියෙන්නේ පරිමිතිය 10 පන්තියට අදාළ කොටස අපි එදා කතා කරේ නෑ. අපි ඉස්සෙල්ලා වීඩියෝ බලුවේ නැත්නම් ඒ වීඩියෝ එක බලන්න. අපිට අද තියෙන්නේ අපි එදා කතා කරා සමචතුරස්‍රය, ඍජු කෝණාශ්‍රය, ත්‍රිකෝණය, වෘත්තය. අපි 9 පන්තියට යනකම් සංවෘත තල රූපවල පරිමිතිය මතක් කරලා දුන්නා. අපිට තියෙන 10 පන්තියට අදාළව කතා කරන්න තියෙන්නේ 10 පන්තියේ තියෙන කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය. ඒ කොටස තමයි කතා කරන්න තියෙන්නේ. අපි එහෙනම් බලමු කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය හොයන්නේ කොහොමද? කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ මොකක්ද නේ? කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ මොකක්ද? අපි ඒ ගැන සලකලා බලමුකෝ. කේන්ද්‍රික ඛණ්ඩය. ඔයාලට මෙතන වචනයක් අහුවෙනවද? කේන්ද්‍රික ඛණ්ඩය. කේන්ද්‍රික ඛණ්ඩය. කේන්ද්‍රය හරහා ඛණ්ඩනය වූ කොටස නේ. ඔන්න එහෙනම් දල දහස ගන්න. කේන්ද්‍රය හරහා ඛණ්ඩනය වූ කොටස කේන්ද්‍රික ඛණ්ඩය. එහෙනම් වෘත්තයක දැන් අපි තව වචන ටිකක් එකතු කරගන්නවා. වෘත්තයක කේන්ද්‍රය හරහා ඛණ්ඩනය වූ කොටස අපි හඳුන්වනවා මොකක් කියලාද? කේන්ද්‍රික ඛණ්ඩය. නේ කේන්ද්‍රික ඛණ්ඩය. එහෙනම් මේ වෘත්තයේ කේන්ද්‍රය හරහා ඛණ්ඩනය වූ කොටස කේන්ද්‍රය හරහා ඛණ්ඩනය වූ කොටස නේ කේන්ද්‍රය හරහා කොටසක් ඛණ්ඩනය වෙලා නේද? එක කොටසක් ඛණ්ඩනය වුණාම තව කොටසක් තියෙනවා. එතකොට කොටස් දෙකක් තියෙනෝනේ. අපි වෘත්තයක කේන්ද්‍රය හරහා ඛණ්ඩනය කළ එක කොටසක් ගත්තොත් තව කොටසක් ඉතුරු වෙනවා. එහෙනම් අපි මේ කොටස් දෙක වෙන වෙනම ගමු. දැන් ඔය දරුවෝ දන්නෝ කේන්ද්‍රයේ සිට ඡාපයට අඳින දුර මොකද්ද? අරය නේ. එහෙනම් කේන්ද්‍රික ඛණ්ඩයකට තියෙනවා අරයන් දෙකක් නේ. අරයන් දෙකක්. දැන් එහෙනම් ඔය දරුවෝ නිර්වචනයක් ලියා ගන්න බලාපොරොත්තු වෙනවා නම් කේන්ද්‍රික ඛණ්ඩය කියන එක නිර්වචනයක් ලියා ගන්න බලාපොරොත්තු වෙනවා නම් මේ විදිහට ලියන්න. කොහොමද ලියන්න ඕන? ඡාප දිගකින් සහ අරයන් දෙකකින් වෙන් වූ ප්‍රදේශය නේ. එහෙනම් අරයන් දෙකක් සහ ඡාප දිගකින් වෙන් වූ ප්‍රදේශයට කියනවා කේන්ද්‍රික ඛණ්ඩය කියලා නේ. අරයන් දෙකක් තියෙනවා. අරයන් දෙකක් සහ ඡාප දිගකින් වෙන් වූ ප්‍රදේශයට කියනවා මොකක්ද කියලාද? කේන්ද්‍රික ඛණ්ඩය. මෙතන කේන්ද්‍රික ඛණ්ඩ දෙකක් තියෙනවානේ. අපි කේන්ද්‍රික ඛණ්ඩ දෙක වෙන වෙනම හඳුනා ගනිමු. මෙන්න එක කේන්ද්‍රික ඛණ්ඩයක්. එක කේන්ද්‍රික ඛණ්ඩයක්. මෙන්න තව එකක්. ඊට වඩා ටිකක් ලොකු එකක්. මෙන්න මේ වගේනේ නේ. මේ වගේ එක කොටසක් තියෙනවා. මේ වගේ ඉතුරු කොටස් තියෙනවා. එතකොට මෙන්න මේ විශාල කේන්ද්‍රික ඛණ්ඩයට කියනවා මහා කේන්ද්‍රික ඛණ්ඩය. අපි මේක හඳුන්වනවා මහා කේන්ද්‍රික ඛණ්ඩය. මහා කේන්ද්‍රික ඛණ්ඩය. කේන්ද්‍රික ඛණ්ඩය. අපි මේක හඳුන්වනවා කුඩා කේන්ද්‍රික ඛණ්ඩය නැත්නම් සුළු කේන්ද්‍රික ඛණ්ඩය. අපි ලියමු කුඩා කේන්ද්‍රික ඛණ්ඩය. පොඩි එකට අපි කියනවා මේක පොඩි නේද? මේකට කියනවා කුඩා කේන්ද්‍රික ඛණ්ඩය. දැන් මේකේ කේන්ද්‍රික ඛණ්ඩයක් වුණාම අපිට පේනවා මේකේ ඡාප දිග. ඊට පස්සේ ඡාප දිගට අමතරව තව තියෙනවා අරයන් දෙකක් නේ. එහෙනම් අරයන් දෙකක් සහ ඡාප දිගකින් වෙන් වූ ප්‍රදේශය තමයි කේන්ද්‍රික ඛණ්ඩය. මේක හොයන්න අපි කොටස් දෙකකින් යන්න ඕනේ. මේවා තියෙන්නේ සරල රේඛානේ. සරල රේඛා දෙකක් සහ මොකක්ද අනිත් ඒවා තියෙන්නේ? අනිත් ඒවා සරල රේඛාවක්ද? නෑ. සරල රේඛාවක් නෙමෙයි. ඒක වෘත්තාකාර රේඛාවක් නේ. ඒක වෘත්තාකාර රේඛාවක්. කවුමට යන්නේ වෘත්තාකාර රේඛාවක් නේ. මේක සරල නෑ. සරල රේඛා දෙකයි වෘත්තාකාර රේඛාවකුනේ වට වෙලා තියෙන්නේ. එහෙනම් අපි මේ කොටස් දෙක වෙන වෙනම ගමු. අපි මුලින්ම හොයමු මෙන්න එන. මෙන්න මේ වෘත්තාකාර වගේ රේඛාවට අපි කියන මොකද්ද? ඡාප දිගනේ. දැන් අපි වෘත්තයකින් නෙවෙයි අපි ඡාප දිග හඳුනාගත්තනේ. එහෙනම් අපි මේක හඳුනන්නේ මොකද්ද? ඡාප දිගනේ. එහෙනම් කුඩා කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිග
නේ අපි මේක ගමු කුඩා කේන්ද්‍රික ඛණ්ඩයේ චාප දිග. දැන් අපි මේවයි අරයන් ලියාගත්තේ නැහැ. අපි මේවයි කෝණවල අගය ලියාගත්තේ නැහැ. අපි එහෙනම් ඒවත් ලියාගෙන ඉමු. මේක 7 සෙන්ටිමීටර්. 7 සෙන්ටිමීටර් අරය 7යි කෝණය 35යි. 35යි සෙන්ටිමීටර්. එහෙනම් අපි මුලින්ම හොයාගන්න යන්නේ මෙන්න මේ චාප දිගනේ. චාප දිග. එහෙනම් කුඩා කේන්ද්‍රික ඛණ්ඩයේ කේන්ද්‍රික ඛණ්ඩයේ චාප දිග. කුඩා කේන්ද්‍රික ඛණ්ඩයේ චාප දිග. දැන් අපි මෙතන දන්නව කෝණය කීයද? අංශක 35. දැන් අපි වෘත්තයක නම් හෙව්වේ මොකද සූත්‍රය? සම්පූර්ණයෙන් මෙන්න මේ චාප දිග හොයන්න භාවිත කරන සූත්‍රය මොකද්ද? 2πr. හැබැයි වෘත්තයක් කියන්නේ අභ්‍යන්තර කෝණ වල එක්ක අංශක 360න් 360යි. හැබැයි මේකේ කෝණය කීයද? අංශක 360න් 360ද? නෑ. අංශක 360න් පොඩි කොටසන්නේ. එහෙනම් 360න් කෙතෙක්ද යන්න නේ? 360න් කෙතෙක්ද යන්න. දැන් අපි ඉගෙන ගත්තා මම එදා කියලා දුන්නා මොනවද? ඇල්ෆා, තීටා, ඩෙල්ටා ඒ වගේ ග්‍රීක අක්ෂර. අපි මේකට සාමාන්‍යයෙන් භාවිත කරන්නේ තීටා කියන ග්‍රීක අක්ෂරය. තීටා කියන ග්‍රීක අක්ෂරය තමයි භාවිත කරන්නේ. හරිද? එහෙනම් අපි මේකයි සුරෙන් සූත්‍රය ලියමු. හරි. එහෙනම් මොකක්ද සූත්‍රය? කුඩා කේන්ද්‍රික ඛණ්ඩයේ චාප දිග සමානයි 360න් තීටා ගුණ කිරීම 2πr. අර සූත්‍රෙම. හැබැයි මේ සූත්‍රෙට අපි කොටසක් නේ 360න් කෙතෙක්ද යන්න. 360න් කෙතෙක්ද යන්න. කෝණය 360න් තීටා. හරි. අපිට දැන් කෝණය අගේ දීලා තියෙන අංශක 35. අපිට ලේසියෙන් එක හදන්න නේ. 360න් කීයද එහෙනම්? 360න් කීයද කෝණය? අංශක 35යි. මේවා හරි ලේසි ගණන් නේද? මේවා හරි ලේසි ගණන්. හරි. එහෙනම් ඊට පස්සේ තියෙනවා ගුණ කිරීම. දෙක ගුණ කිරීම. 5 කියන්නේ නියතයක් මම එදා ඉගෙනුවා. 5 කියන්නේ 7න් 22යි. එහෙනම් r කියන්නේ අරය. ඒවත් අපි ඉගෙන ගත්තා. අරය කීයද? අරය 7 සෙන්ටිමීටර්. 7 සෙන්ටිමීටර්. එහෙනම් බලන්න ඉරෙන් උඩයි යටයි කැපෙන ඒවා තියෙද බලන්න. කැපෙන ඒවා තියෙනෝනේ. 7ට 7 කැපෙනවා. 300ට බෙදෙනවා 2න් 180යි. 2ට 1යි 180ක් 10යි 2න් බෙදෙනවා කීයද? 90යි. 22ට 11යි. 90යි 35යි බෙදෙනවා කීයෙන්ද? 5න් බෙදෙනවා. 90ට 5 ඒවා කීයද? 5 වරක් 1යි 4ක් ඉතුරුයි 8යි. 18යි. 18යි 35ට 5 ඒවා කීයද? 7යි. 7 වරක් 1 7යි 7 වරක් 11 77යි 77 වරක් 1 77යි. ඔයාලා දැනගන්න ඕන 360යි කියන්නේ අංශක 360යි අංශක 35යි. බෙදීම අංශක තියෙනවා ගුණ කිරීම අංශක. අංශක වලට අංශකත් කැපෙනවා. නැත්තම් බලයි මේ අංශක වලට මොකද වෙන්නේ? ඔන්න කැපුණානේ. බලාගත්තනේ. එහෙනම් 7 වරක් 1 7යි 7 වරක් 11 77යි 77 වරක් 1 77යි. උඩ තියෙනවා 77යි සෙන්ටිමීටර්. යට තියෙනවා 18 වරක් 1යි. 18 වරක් 1 18යි. එහෙනම් 77 18න් බෙදෙනවා. 18 ඒවා දෙකක් 36යි 36 ඒවා දෙකක් 74යි නේ. 70 කීයද? සරි 72යි නේ. 72යි 5ක් ඉතුරුයි නේ. එතකොට ඇවිල්ලා කීයද? එතකොට ආවම 50ට 18 ඒවා දෙකක් වගේ තියෙනවා. එහෙනම් උත්තරේ කීයද දෙන්නේ? 4.2යි නේ. අපි 1.7කට හොයමු. 4.2 සෙන්ටිමීටර්. හරි. එහෙනම් අපි හොයාගත්තා චාප දිග 4.2 සෙන්ටිමීටර්. මේකද උත්තරේ? නෑ. අපි හොයන්නේ කුඩා කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය. චාප දිග හොයාගත්තා. අපි චාප දිග දාගන්නවා 4.2 සෙන්ටිමීටර්. හරි. 4.2යි. චාප දිග. දැන් එයාට එකතු වෙන්න ඕන මෙන්න මෙයාගේ අරයන් දෙකනේ. අපි දැන් සංවෘතතා රූපේ හොයනකොට මායිමාවට යන්න ඕන. දැන් මෙයාගේ මායිම මෙතන ඉඳන් මෙතනට 1යි, මෙතන ඉඳන් මෙතනට 1යි, මෙතන ඉඳන් මෙතනට 1යි. එහෙනම් සමාන જાතිය දෙන්නේ 7යි 7යි.
එකතු වෙන්න ඕන. ඊට පස්සේ 4.2 එකට එකතු වෙන්න ඕනේ. එහෙනම් අපි හොයමු මොකද්ද? හොයන්නේ කොහමද? කුඩා කේන්ද්‍රික ඛණ්ඩයේ කුඩා කේන්ද්‍රික ඛණ්ඩය කුඩා කේන්ද්‍රික ඛණ්ඩය පරිමිතිය සමානයි. කුඩා කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය සමානයි ඡාප දිග. ඡාප දිගට එකතු කරනවා. පරිමිතියව දෙකක් නේ. එහෙනම් අපි 2r කියලා දාන්න පුළුවන්. ඕනනම් අපි එහෙනම් මොකක්ද දන්නේ? අරයන් දෙක. සෝරි මං ඉස්සෙල්ලා පරිමිතිය කියලා කිව්වේ. අරයන් දෙකනේ. අරයන් දෙක. අරයන් දෙක. අරයන් දෙක. එහෙනම් ඡාප දිග කීයද? 4.2යි. අපි හදාගත්තා 4.2 සෙන්ටිමීටර්. අරයන් දෙක. අරය 7 සෙන්ටිමීටර් නේ. අරය 7යි. ඒ වගේ ඒවා දෙන්නෙක් ඉන්නවා. එහෙනම් 7 ඒවා 2 නේ. අපි ඒක ගුණ කරලා ගමුනේ. නැත්තම් 7 එකතු කිරීම 7 එකතු කිරීමනේ. එහෙනම් 7 ගුණ කිරීම 2. 4.2 සෙන්ටිමීටර් 7 වරක් 2 14. අපි දන්නවා මේ සෙන්ටිමීටර් කියලානේ. එහෙනම් 7.2යි 14යි සෙන්ටිමීටර්. එහෙනම් 18.2යි සෙන්ටිමීටර්. එන්න පරිමිතිය. එහෙනම් කුඩා කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය මොකද්ද? කුඩා කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය 18.2යි සෙන්ටිමීටර්. මේ වගේ මහා කේන්ද්‍රික ඛණ්ඩේ හොයාගන්න පුළුවන්. මහා කේන්ද්‍රික ඛණ්ඩයේ වෙනසකට මොකද කරන්න තියෙන්නේ? මෙන්න මෙතන අංශක 35ක් තියෙනවා. සම්පූර්ණ අංශක 360යි. 360න් 35ක් හෙව්වහම මෙන්න මේකේ කෝණේ අග එනවා. කෝණේ අගය දැම්මා ගානට ආදේශ කරා ගාන හැදුවා. හරි. අපි එහෙනම් මේ පාඩමේ පළවෙනි අභ්‍යාසය නම් හම්බෙමු. අදට මෙතනින් නවතිමු. හරි. එහෙනම් ආයුබෝවන්.